ආයිබෝන් අදත් දියසෙන් දීපය YouTube නාලිකාවෙන් ලෝකවාසී සියලු දෙනාම මා ඉතාම ආදරයෙන් පිළිගන්නවා. කොළඹ ප්‍රදේශයේ කැලණිය රජමහා විහාරයේ පෙරටු කොටගෙන අදත් මා වසර 39කට වැනි කාලයක් අධ්‍යාත්මික වටපිටාවේ ජීවත් වී තවත් වසර 2400ක් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ පරම චේතනාවෙන් වැඩ කරන අධ්‍යාත්මික නායක චන්ද්‍රාල් මහතා මා මුණ ගැසෙනවා. අධ්‍යාත්මික නායකතුමනි මා ඉතාමත් ආදරයෙන් ඔබතුමා පිළිගන්නවා. ආයිබෝන් කියලා. ආයිබෝන් මහත්මයානි. මේ වෙලාවේ මම දන්නවා ඔබතුමා රතන සූත්‍රය සජ්ජායනය කරන බවත්. නමුත් මේ වෙලාවේ ඔබතුමා මෙම සජ්ජායනය කරන්නේ මොන වගේ කාරණයක් මූලික කොටගෙනද නැත්නම් මොන වගේ විශේෂත්වයක් හදාද මෙවැනි දෙයක් නැවත ඔබතුමා ආරම්භ කරේ? ඔව් අපේ මහත්මයානි, ඉතින් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම නැවතත් මම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. මෙවර අනුරාධපුර රාජධානියෙන් ඈතට ඇවිල්ලා මේ කොළඹ කේන්ද්‍රගත කරගෙන කැලණි රාජමහා විහාරස්ථානයේ මූලික කරගෙන මේ බිනර පෝය මාසයේ මේ රතන සූත්‍රය සජ්ජායනාවක් ආරම්භ කරන්න මම දැඩි සිතුවිල්ලක් පහළ වුණා. ඒකට මට විශ්ව අවසර ලැබිලා ඒකට අවශ්‍ය පරිසරය නිර්මාණය කරගෙන රතන සූත්‍රය එක්තරා දිනක සජ්ජායනා කරන අතරතුර තමයි ඔබතුමා මට මුණ ගැසෙන්නේ. ඉතින් මෙවර රතන සූත්‍රයේ දසදහස මේ බස්නාහිර පළාත මේ කැලණි රාජමහා විහාරස්ථානය මූලික කරගෙන සජ්ජායනා කරන්න හේතුපාදක වෙන්නේ ඊටම භයානක යුග පරිවර්තනයක් කරන වෙලාවේ මේ විශ්ව විනාශය වළක්වන්න, ඒ වගේම මේ රටට ජාතියට වෙන මහා දෙවන්ත විනාශකාරී තත්ත්වයේ මගහරින්න අදිෂ්ඨාන කරගෙන තමයි මේ යුග පරිවර්තනයක් වෙන පුංචි කාලේ මාස කිහිපයයි මාස 3ක් 4ක් වගේ කාලෙකදී සාල යුග පරිවර්තනයක් මේ ලංකා ධර්මී තලයේ සිදුවෙමින් පවතුනවා. මේ තුල විශාල විනාශකාරී තත්ත්වයන් රාශියක් මේ වෙලාවේ සිදුවෙමින් පවතිනවා. ඒ නිසා තමයි කැලණි රාජමහා විහාරස්ථානයේ මූලික කරගෙන මේ බිනර පෝය ඉඳලා පටන්ගෙන මේ රතන සූත්‍රයේ සජ්ජායනා කරන්න මම අදිෂ්ඨාන කරේ. ලෝකයේ සෑම තැනකම කලබලකාරී තත්ත්වයන් පතු වෙලා තියෙනවා අපේ මහත්මයා. ඒ වගේම ලංකාවේ සෑම තැනකම කලබලකාරී තත්ත්වයන් ඇති වී තිබෙනවා. නමුත් මෙවැනි කලබලකාරී තත්ත්වයන් තව කොපමණ කාලයක් අපගේ ලංකාවාසී ජනතාවටත් ලෝකවාසීන්ට කොපමණ කාලයක් මේ පිළිබඳව මේ වගේ දුක් විඳින්න සිදු වෙයිද? ඉතින් මම අහනවා ඔබ අධ්‍යාත්මික නායකතුමා හැටියට මෙවැනි කලබලකාරී තත්ත්වයන්, ලෝක ව්‍යසනයන්, ලංකාවට මේ වගේ ව්‍යසනයන් තව කොච්චර කාලයක් අපිට මේ වගේ විඳින්න වෙයිද? මේක අපේ මහත්මයාණෙනි, මම මීට ඉස්සෙල්ලත් ඔබතුමාගේම මේ දියසෙන්දීප නාලිකාවේ අපි අනුරාධපුරයේ ඉඳලා මම කීප වතාවක් ප්‍රකාශ කරා මේ යුග පරිවර්තනයක්. මේ වෙලාව මේ පටන්ගෙන තියෙන්නේ. ඊය 2025 ඇසළ මාසේ තමයි මේ පටන් ගත්තේ. එදා සිට මේ වෙනකොට ලෝකේ දෙවන්ත ලෙස ලෝක විනාශයන් යුද්ධ තිබුණා. යුද්ධ තාමත් පවතිනවා. මේ මොහොතේ යුද්ධ පවතිනවා. ඒ වගේම පරිසර විනාශයන් සාල වශයෙන් සිදුවන ලැබුගිනි වගේ දේවල් ඇමරිකාව වගේ මහා බලගතු රටවල්, තාක්ෂණින් දියුණු රටවල් ඒවා සාල වශයෙන් විනාශ වෙලා තියෙනවා. ඒ වගේම මැද පෙරදිග රටවල් වල යුද්ධ පටන්ගෙන තියෙනවා. ඒ වගේම ලෝකේ වටිනා කියන රටවල් ඕස්ට්‍රේලියාව, ඒ වගේම ඉතාලිය වගේ වටිනා කියන රටවල් වල සාල විනාශන රාශියක් මේ වෙනකොට සිදුවෙමින් පවතිනවා. කැනඩාව ලෝකේ හැම රටකම වගේ මේ විශ්වයෙන් වෙන විනාශයන් වලට මුහුණ දෙමින් ඉන්න මේ කතා කරන මේ වෙලාවෙත් ඒ විශාල විනාශයන් සිදුවෙමින් පවතිනවා. මම මේ වේලපහම කිව්වා. ඒ වගේම අපි ලෝකයේ ඒව බලන අතරතුර මේ ලංකාවට මොකද වෙලා තියෙන එක කියන අපි ජීවත් වෙන අපේ රට මොකද්ද මේ වෙලා තියෙන කියන එක මම මීට මාස කිහිපයකට ඉඳලා මම ඔබතුමත් එක්කම කීප වතාවක් සමාජගත කරා. මේ මෙන්න ලංකාවට විශේෂ හේතුව තමයි මේ ලංකාවේ මේ තේරවාදී බුද්ධාම තියෙන එකම රට. ඉතින් තවත් වසර 2500ක් ඈතට ගෞතම බුදු රාජ්‍ය පරිවර්තනයක් වෙන වෙලාවේ මිනිසුන් ආගමින් දහමින් ඈත් වෙලා තියෙනවා.
මේ විචිත්‍රෝ සමාජය ඇතුලේ විචිත්‍රයි මේ මිනිස්සු මේ කතා කරාට ඒ බුදුදහමත් එක මිනිස්සු කාලය ගත කරත් ඒවා ඡායා මාත්‍ර බුද්ධ වන්දනා. කිසිම බලයක්, ගුණයක්, ශක්තියක් නැතුව තමයි ඒ කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා මේ විශ්ව බලය, බුදු බලය, ආධ්‍යාත්ම බලය, දිව්‍ය බල මේ ඔක්කොම දැන් හිින වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව මිනිසුන්ට තැකීමක් නැහැ. අපි දන්නවා පින්කම් කරනවා, නොඑක් දේවල් කරනවා. ඒ කරා වුණාට ඒ හැම දෙයක්ම මම හැමදාම අපේ මහත්තයෙක් කිව්වේ බලයේ ශක්තිය නැහැ. බලයක් ශක්තියක් ඇතුව කරන ඒවා නෙමෙයි. මේ පුංචි කාලේදී අපි දකින්න මේ බලන්න මේ පුංචි මාසේ අපි මේ බිනර මාසේ පටන් ගත්ත වෙලාව අපි දැක්කා ඇල්ලවැල්ල වයකට මහත් බස් එකකින් එක තැන 15ක් විතර මරණයට පත් වෙන විශාල කොටසක් බලාපොරොත්තු නොවිච්ච ඔවුන් ඊනින්වත් බලාපොරොත්තු නොවිච්ච දේවල් සිද්ධ වෙනවා. ඉතින් මහා විශාල අකරතැබ්බෙන්. ඒ වගේම රටේ හැම තැනකම සෑමදාම දවසේ වෙඩිල්ල කියලා එහෙම දෙයක්ුත් දැන් පටන් ගත්තා. හැමදාම මිනිස්සු මරණයට පත් වෙන 1 2 3 4යි මහා විශාල වශයෙන් නිකන් විහිළුවක් වගේ තත්ත්වයකටපත් වෙලා මරණ වලටපත් වෙනවා. ඒ වගේම මිනිස්සු පීඩාකාරී ලෙස වගාමින් පීඩාවටපත් වෙලා ඒවා බවබෝග අස්වැන්න හදාගත්තත් අමාරුයි. ඒක නිසි විදිහට විකුණා ගන්න බැරුව අපහසුතාවටපත් වෙලා තියෙනවා. ඒ වගේම ලෝක ගෝලීකරණ හේතු කොටගෙන මේ ලංකාවේ ආනයන අපනයන විශාල පරිවර්තනයක් වෙලා තියෙනවා. මිනිස්සු මොනාරි හදනකොට අපි තුන් බීලුන් ටික හදනකොට ලෝකේ රටවල් වලින් ලංකාවට බීලුණු කියනවා. ලුණු මේ ලංකාවේ කවදාවත් අතිවිච්ච නොවිච්ච මම මේ කියන්නේ ඔබ අපි මේ ආකූල ව්‍යාකූල විචිත්‍ර වූ සමාජය නිසා මේ ඇතිවෙන ප්‍රශ්න ගැටලු මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ. මේ තේරුම් ගන්න අපි රජයන් වලට බයිනවා, පුජ්‍යලන්ට බයිනවා. නමුත් ඒක නෙමෙයි මේකේ තියෙන මම හැමදාම කියන්නේ මේක යුග පරිවර්තනය. ගෞතම බුදු රාජ තවත් වසර 2500ක් ඇතර යුග පරිවර්තනය. මේ බුදු ශාසනේ බුදුන්ගෙන් බැහැර වෙලා කාටවත් ජීවත් වෙන්න බෑ. තිසන් සහිත පංචශීලයේ ජීවත් වෙමින් ලෝක සත්‍යයට මෛත්‍රී කරන මේ විශ්ව ලෝකයට ආදරය කරනවා. මේ ලෝකේ ශ්‍රේෂ්ඨම බුදු අම්මා මෑණියන් වහන්සේ ගැන හිතනවන එහෙම නැත්තන්ට වෙන කරදර බාධක අඩු. නමුත් මිත්‍යානාර මිත්‍යා දෘෂ්ටික පැත්තට ගිහිල්ලා මිනිස්සු ශනික පපඩම් වගේ දේවල් හොයනවනම් ඒ වගේ මිසනා මිත්‍යා දෘෂ්ටික පැත්තට ගමන් කරනවනම් මේ වගේ දේවල් වලදී මිනිස්සුන්ට එන පීඩන තත්ත්වයන් වැඩි. එන්න මේ කලබලකාරී තත්ත්වය වැඩි වෙන්න මිනිස්සු සංකීර්ණ භාවයට පත් වෙනවා. විචිත්‍ර භාවය වැඩි වෙනවා. ඒතර එමෙ නිසා සිද්ධ වෙනවා ලෝකය මුළු ලෝකයත් එහෙමයි. මම හැමදාම මතක් කරන මේ ලෝක ශ්‍රේෂ්ඨයා තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ ගැන ලෝකේ කතා කරන්නේ නැහැ. ඒ වගේම ඒකේ ලෝකයට වෙනත් ආගම් වලින් අනුනු ලෝක රටවලට වැඩක් වෙන්නේ නැහැ. ඒතර මේ ලංකාවටත් මේක එමින් පවතිනවා. ලෝක ප්‍රවණතාවය වගේ ලංකාවේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව එච්චර ලොකු කතිකාවක් නැහැ. ඉස්සර අපි බුදුදහමට විරුද්ධව කවුරු හරි මොකක් හරි කතා කරනවා නම් ඒවට විරුද්ධව පෙළ ගැහෙනවා. දැන් එහෙම දෙයක් නැහැ. දැන් මේ අපි දන්නවා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අපි පුංචි උදාහරණයක් වශයෙන් කියන්නේ මොන හරි හේතුවක් උඩකට ඒ බුද්ධ ශාසනයේ අමාත්‍යාංශය අයින් කළා ඒ ගෙනාව ආගමික අමාත්‍යාංශයක් කියලා. එතකොට මේ බෞද්ධයක් ඉන්න මේ ලෝකේ කොහෙවත් නැති මේ තේරවාදී බුද්ධාම තියෙන බෞද්ධයෝ වැඩිම සිංහල බෞද්ධ ඉන්න රට. ඉතින් වෙනද මේ වගේ දෙයක් කරා නම් මිනිස්සු මහපාරට බහැලා මම දැක්කේ නෑ කිසියම් භික්ෂුන් වහන්සේ ප්‍රධාන භික්ෂුන් වහන්සේලා කිසියම් කෙනෙක් මේකට විරුද්ධව කතා කරන මේකට විරුද්ධව රට කරවන මිනිස්සුන්ට කරුණු කාරණා පැහැදිලි කරනවා. මම අද වෙනකල්වත් දැක්කේ නෑ. නමුත් මේවා අපි වගේ මිනිස්සුන්ට මේවා කරන්න බෑ. නමුත් අපි මේවා මේ රටේ භික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් උගත්තු කතා කරයි කියලා බැලුවා. කවුරුත් ඒ ගැන කතා කරනවා. නමුත් ඒ නිසා තමයි මේ ආධ්‍යාත්ම නායකත්වය කියන්නේ සම්පූර්ණ වෙනස් කතාවක්. මම හැමදාම කියන ආධ්‍යාත්ම නායකයාට ඔහුට තනියෙන් කරන්න ඔහු තනියෙන් වැඩ කටයුතු කරා. ආධ්‍යාත්ම නායක වශයෙන් මම මේ රතන සූත්‍රයේ මේ තුලින් තමයි ඒ විශ්වයේ ශක්තියන් අරගෙන සදිව් ලෝකෙ දිවිදේතන් වහන්සේලා මේ උන්වහන්සේලාට මේවා දැනෙනවා. ඒ ශක්තියන් අරගෙන සිරිගුණාලංකාර බෝසතාන් වහන්සේ වගේ බලගතු මගේ ගුරුවරයෙක්ගේ ශක්තියන් අරගෙන මේ රටේ සංගවිච්ච මේ රට කරපු මේ රටට ආදරය කරපු දළදාව රැකපු ලංකා ශ්‍රී ලංකා ධර්මීතලේ රැකපු ඒ බලගතු ශක්තියන් මන් අරගෙන ඒත් එක්ක මේ ගමන මම යනවා. ඒ නිසා කවුරු මොනවා කිව්වත් මේවා මිනිස්සුන්ට අහන්න දකින්න ඕනේ.
මේ බුද්ධ ශාසනය වෙන බුද්ධ ශාසනයට වෙන කෙනෙහිලිකම් කොච්චර දේවල් කරනවද? කොච්චර විහිළු කරනවද? මේ නොඑක් දේවල් කොච්චර අසපු තිබුණත් මොන මහා පන්සල් තිබුණත් අර පාර්ශ්ව මේ පාර්ශ්ව කියලා තිබුණත් කවුරුවත් බුද්ධ ශාසනය වෙනුවෙන් ඉස්සරහට වෙලා කතා කරන්නේ නැහැ. මේකේ තියෙන බරපතලකම වෙන මොකුත් මේ විශ්ව විනාශය. දැන් ඒක තමයි මේ ලෝකයේ උතුම්ම බලය ඇති බුද්ධ ශාසනය ගණන් ගන්නේ නැති නිසා, ඒ පහත් කොට සලකන නිසා. ඒ වගේම මේ සිංහල අපේ සංස්කෘතිය ඒකත් නිකන් දැන් කොළ කෑල්ලට දාලා ඒකත් දැන් මිනිසුන්ගේ ඈත් කරගෙන යනවා. ඉතින් මේවා මා අවාසනාවන්ත සිදුවීම්. ඒ වගේම අද ලංකාවේ වටිනා කියන ප්‍රෞಢ ඉතිහාසයක් ඇති ස්ථාන කෙලෙසනවා. ඒ වන්දනාමාන කටයුතු ඒවා නිසි විදියට කෙරෙන්නේ නැහැ. ඉතින් මේවා බොහෝ වෙලාවට මිනිස්සු නිහඬභාවයෙන් ඉන්නවා. නමුත් ආධ්‍යාත්ම නායකයෙක් වශයෙන් ඔයිට වඩා වෙනස් දෙයක් කරනවා කවුරුත් දන්නේ නැති දෙයක්. මේක දැනගත යුතුයි. කවුරුත් බුද්ධ ශාසනය මකන්නවත්, අපේ සංස්කෘතිය විනාශ කරන්නවත්, අපේ 8ම ස්ථාන 16ම ස්ථාන විනාශ කරන, සිංහලේ විනාශ කරන්නවත් ආධ්‍යාත්ම නායකයෙක් ඉන්නකම් කරන්න බෑ. ඒක අපි මේ විශ්වයත් එක්ක කරනවා. ඒ නිසා තමයි අද විශ්ව දණ්ඩන මිනිසුන්ට විශ්ව දණ්ඩන, බ්‍රහ්ම දණ්ඩන, දේව දණ්ඩන අද මිනිසුන්ට ලැබිලා තියෙනවා. විශේෂයෙන් ලෝකේ රටවල් වලට ලැබිලා තියෙනවා. ಭಾರತයට අද ඒක ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ ලංකාව පිළිබඳ විචිකිච්ඡාවෙන් බලන මිනිස්සුන්ට දඬුවම් ලැබිලා තියෙනවා. ලංකාවේ බලන්නකො ප්‍රබලම තැනනි පාර්ලිමේන්තුව මේ කතා කරන මේ තප්පරෙත් බල්ල කුකුල වගේ. ගහමර කරන හොඳ දේවල් මේ රටට ගැලපෙන. අපි එකතු වෙන්න ඕනි මේ රට මේ භයානක තත්ත්වෙන් ගොඩ ගන්න. ඔතන ඇදිලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රාමීය පාර්ලිමේන්තුව ඇදිලා තියෙන්නේ මේ රට ගොඩ ගන්න. මේ රටේ ජීවත් වෙන මිනිස්සු මේ දුකටපත් වෙලා ඉන්නේ. එක වේලයි කන්නේ බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. පහනක් දැල්ල ගන්න ක්‍රමයක් නැහැ. බොහොම අමාරුවෙන් මේ බුදුදහමත් එක්ක බොහොම අමාරුවෙන් යන්නේ. අසරණ භාවයටපත් වෙන හැමතැන. ඒ හැමතැනම ආයතන අසරණ වෙලා, සේවකයෝ අසරණ වෙලා, රාජ්‍ය සේවකයෝ අසරණ වෙලා, ගොවිතැන්පත් කරන අත්ව අසරණ වෙලා, පාසල් අසරණ භාවයටපත් වෙලා, විශ්වවිද්‍යාල ළමයි කැළඹින්න හැමතැනම රත් වෙච්ච යකඩ වගේ. ඊයසේ ලංකාවේ දැන් කුඩු වගේ දේවල්. මේ ලංකාවේ නොඑක් දේවල් වෙනවා. ඉතින් ගංජා වගේ දේවල් මේ ලංකාවේ ඇති. මෙතුවක් කල් ආපු නැති දේවල්. ඒවා දැන් සමාජගත කරන්න යනවා. ඒතර කුඩුත් සමාජගත වෙනවා. ඒතර මේවෙන් තුලින් මොකද්ද වෙන්නේ? අපේ තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ දුටුව රට, මහා බලගතු රට. අපි තප්පරයක් ගන්න මොකද්ද මේ කරගන්නේ? අපි තප්පරයක් ගන්න වී කියලා යනවා. අනිවාර්යයෙන්ම දුක් විඳින්න වෙනවා. මම බය නැතු කියනවා. ඊටාම දුකටපත් වෙනවා අපේ මහත්මාණෙනි. මේ ඔබතුමා කිව්වා මේක කවදා මේවා කෙලවර වෙයිද කියලා හිතා ගන්නවත් බෑ. බොහොම කෙටි කාලෙකදී මම කියනවා 2026 මේ ලංකා ධර්මීතර ලෝකයේ උත්තරීතර තරන්ටපත් වෙන්න නම් මිනිස්සු මෙමෙනි විශ්ව විනාශයන් තුලින්, මෙමෙනි කරදර බාධක තුලින් මිනිස්සු ඉගෙන ගන්න ඕන. ඇයි අපිට මෙහෙම වෙන්නේ? කවුරු කල්පනා කරන්නේ? ඇයි අපිට මෙහෙම වෙන්නේ? ඉතින් ආධ්‍යාත්ම නායකයෙක් වශයෙන් අපිට මේවා නවත්තන්න හැකියාවක් නැහැ. මොකද ඒ තරම් මිනිස්සු ආකූලයි, ව්‍යාකූලයි, විචිත්‍රයි, විසමයි. ඉතින් මහා භයානක තත්ත්වයක් තියෙන. ඉතින් මේ ඔබලට තේරෙයි ආධ්‍යාත්ම නායක වශයෙන් මම කියන බොහොම අත ළඟයි. විනාශයන් දැන් නේපාලේ ඔබල දැක්කා. ඉතින් මේ ඒ වගේම තත්ත්වයක් ලංකාවට මේ බොහොම අත ළඟ වෙන්න තියෙනවා. ඉතින් ඒක නිසා අති භයානක කාලයක් අපි මේ ගත කරන්නේ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් තිසන් සහිත පංචශීලයේ සීල ප්‍රතිපදාවෙන් ජීවත් වුණොත් මේ බෞද්ධ රටේ කොයි කාටත් සැනසෙන්න පුළුවන් වාතාවරණයක් ඉදිරියේදී සිද්ධ වෙයි. නැත්නම් දුක් විඳින්න සිද්ධ වෙනවා. බොහොමත්ම ස්තුතියි අධ්‍යාත්මික නායකතුමනි. අද මා හිතනවා අද මෙවැනි කතිකාවේදී සියලු ලෝකවාසී ජනතාවට ඉතාමත් අර්ථවත් දෙයක් දැනගන්න ලැබුණා කියලා. ඒකෙන් සියලුම ආගම්වල බෞද්ධයන් හා සියලුම අන්‍ය ආගමිකයන් තමන් මෙවැනි හොඳ ක්‍රියාකලාපයකින් ජීවත් වුණොත් අපට ප්‍රතිඵල ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි බව අධ්‍යාත්මික නායකතුමා අපට මේ දැන් පවසා සිටියා. ඉතින් මෙවැනිම අර්ථවත් දිනයකින් මෙවැනිම අර්ථවත් කතිකාවකින් අපි නැවත හමු වෙමු කියලා ප්‍රාර්ථනා කරනවා. එතෙක් අධ්‍යාත්මික නායකතුමනි ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. අපේ මහත්මයාණනි මට
මේ පොඩි කාරණා කීපයක් මතක් කරන්න තියෙනවා අවසන් කරන්න මත්තෙන්. ඒ නිසා දැන් ලංකාවාසී ලෝකවාසී සියලුම බෞද්ධ ජනතාව මොළෙන් වැඩ කරන්න ඕනි කාලයක් ඇවිල්ලා තියෙනවා. විරසක වෙන්න එපා. ගහ මරා ගන්න එපා. පුළුවන් තරම් එකමුතුකමෙන් වැඩ කරන්න විශේෂයෙන් මේ ලෝකයේ ශ්‍රේෂ්ඨයා මේ ලෝකයේ අමතක කරන බැරි ශ්‍රේෂ්ඨයා මේ ගෝර සංසාරයෙන් ඈතර කරන්නට පුළුවන් මාර්ගය කියා දුන්න අපේ තථාගත ලෞතුරා බුදු අමාමෑණියන් වහන්සේ පිළිබඳව නිතර දෙවේලේ කතිකා කරන්න ඕනි, ගෞරවය දක්වන්න ඕනි, යහපත් දේ යහපත් විදිහට කතා කරන්න. අපි හොඳ දේ හොඳයි කියන්නේ බෑ නේද? අපි මේ රට කරපු මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ වෙච්ච අසාධාරණකම් බොහෝ ගොඩයි. නමුත් ඒ අතරතුර වෙච්ච හොඳ දේවල් හොඳයි කියලා කියන්න ඕන. ඊර්ෂ්‍යා, වෛරය, ක්‍රෝධය නම් ඒ තුල නම් මට කියන්න තියෙන එකම එක දෙයයි. ගොඩක් දුක් විඳින්න වෙනවා. ගොඩක් මේ ඊර්ෂ්‍යා, වෛරය වහ ඉක්මනට මේ පරිගැනීම මේ වගේ අතීතයේ මිනිස්සුන්ගෙන් පරිගැනීම මේ දේවල් අපි වහා නවත්ත ගන්න ඕනේ. නැත්තම් වෛරකාරී ලෙස එකිනෙකා පරෙමින් මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව හැදිලා තියෙන්නේ මේ එහෙමමයි. ඒ නිසා එහෙම වෙන්නේ ගියොත් බොහෝ අත ළඟ සාල විනාශයක් තියෙනවා. ඒක මේ දෙසැම්බර් වෙනකොට ඔබලට දකින්න පුළුවන්. දෙසැම්බර් වෙනකොට මේ බොහොම ඉවසීමෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැටලු හරියට අවබෝධ කරගෙන බුදු සාසනය මූලික කරගත්තේ නැත්තම් එහෙම නැති වුණොත් මේ ලංකා ධර්මී තලයේ අර නේපාලට වෙච්ච එකේ අනිත් එක ලංකාවට සිද්ධ වෙනවා. ඊට පස්සේ තමයි විනාශයක් වෙලා තමයි අවසානයේදී මිනිස්සුන්ට මේ බුදුදහමේ වටිනාකම හොයාගන්න වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් ආවේගී සීලී නැතුව හොඳම මැදක ඉඳගෙන ලෝක සත්‍යයම හැම කෙනාටම ගරු කරමින් හොඳ දේ හොඳයි කියමින් වෛරකාරී තත්ත්වය ඈඩ් කරමින් අපි හිතමු යම් රාජ්‍ය නායකයෙක් වරදක් කළා තියෙනවා නම් ਉਹ වරදක් කළා තියෙනවා අනිවාර්යයෙන්ම ඔහුට මේ විශ්වයේ දඬුවම් ලැබෙන අපි ප්‍රායෝගිකව දැකලා තියෙනවා. ඒ නිසා වර්තමානයේ නැත්තන්ටත් ඒකම තමයි මම මේ කියන්නේ. වෛරය වහ නවත්තන්න. වැඳලා බුදු ශාසනය මූලික කරගෙන අනන්ත අප්‍රමාණ ඛණ්ඩ බොන්න නැතුව දුක් විඳින මිනිස්සුන්ගේ යථා අවබෝධයේ තේරුම් අරගෙන අපේ මේ ශ්‍රී ලංකා කුෂිකාර්මික රට ගැන හිතලා අපේ මනුස්සයෝ ගැන අපේ වටිනා කියන මනුස්සකම් ගැන හිතලා මනුස්සකම උඩට අරගෙන ජීවිත ගමන සකස් කරගත්තෝ වෛරී දේශපාලන අයින් කරගත්තේ නැත්නම් මේ කියන කිසි කෙනෙකුට ඉදිරියේ නායකත්වයට එන්න වෙන්නේ නැහැ. අනාගතයේ අර මං කිව්ව අර අපේ ආතරශ්‍රී ක්‍රාක් කිව්වා වගේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ආන්දරු කිව්වා වගේ මියුමි නැමැති ඒ කාන්තාව විජාති කිව්වා වගේ බාබා වැංගා කිව්වා වගේ මහා බලගත් මිනිස්සු කියනවා වගේ බොහෝ වේගයෙන් මේ ඔක්කොම විනාශ අකාමකා ගිහිල්ලා 2026 ආධ්‍යාත්මික පරිවර්තනය අනිවාර්යයෙන්ම ඇති වෙනවා. එතනදී ඔබලට ආධ්‍යාත්මික නායකත්වයක එකතු වෙන්න සිද්ධ වෙනවා. නිසා දැම්ම ඉඳලා යථා අවබෝධයෙන් වෛරය නැති කරගෙන හොඳ මැදක ඉඳලා හැම ප්‍රශ්නයක්ම ගැටලුවක්ම බොහොම හොඳින් निराකරණය කරගෙන අපි ලස්සන ගමනක් යන්න උත්සාහ දරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඊයේ මම දැක්කා දර්ගා නගරේ බොහොම කැත විදිහට හැසිරිච්ච මිනිස්සෙක්ට පොලිසියට පාලනය කරගන්න බැරුව ඊයේ ඕව මරන්නේ නැතුව බොහොම අමාරුවෙන් පොල්ලක් අතේ අරගෙන මිනිස්සුන්ට ගහන්න දඟලනවා. ඒ චිකාගෝ නගරයක් වගේ අනාගතයේ බොහෝ වේගින් එන්නේ. අපි දකිනවා වෙඩි තියලා දුවන මිනිස්සු. ඉතින් මේවා හොඳ නෑ. මේවා අපි ඔක්කොම පක්ෂ විපක්ෂ ඔක්කොම කතිකා කරගෙන මේවට අපි මේ වෙලාවේ ඒත් මේ සැබෑ නායකයෝ. පක්ෂ විපක්ෂ කියලා නෙවෙයි. අපි මේ රට වෙනුවෙන් අපි ඔක්කොම එකට එකතු වෙලා මේවට තීරණ ගන්න ඕන. එහෙම නැති වුණොත් මේක කුඩු වලින් පිරිච්ච රටක්, එම් දුරාචාර වලින් පිරිච්ච රටක්, චිකාගෝ වගේ රටක්. අර දර්ගා නගරේ මම දැක්ක අන්තිමට පොලිසියට සිද්ධ වුණා. තමන්ගේ ඉනේ තියෙන පිස්තෝලෙන් වෙඩි තියලා ඕව මර්ධනය කරන්න. ඉතින් වෙඩි තියනවට අපි කවුරුත් කැමති නෑ. නමුත් ඔහුගේ ඒ පොළු පාර වැදුනොත් සාමාන්‍ය මිනිහෙකුට මේ සාමාන්‍ය මිනිස්සෙක්. ඒතර අපේ රටේ නීතිය කොච්චර වල් වැදිලාද? බලන්න මිනිස්සු වෙඩි තියලා දුවන හැටි. මිනිස්සු මරණ හැටි බලන්නකෝ. මිනිස්සු කොච්චර අඬනවද? දුකෙන් ජීවත් වෙන්නේ. මේවා හරි මහා පුදුමාකාර දුක් වේදනා දෙන
කරුණු කාරණා. ඒ නිසා ලංකාවාසී ලෝකවාසී හැම කෙනාම ආදරේ දයාව කරුණා මෛත්‍රිය මතු කරගන්න විල තියෙන කාලයක්. ඒ නිසා මේ බිනර පොය අපිට කාන්තාවට ප්‍රධානත්වයේ ලැබිච්ච ඒ වගේම අපිට මේ ලෝකේ කාන්තාවට විශේෂ මාසයක් ඒ වගේම මිහිනි සස්න අපිට ලැබිච්ච මාසයක් වස් මාසයක්. ඒ නිසා පින්කම් කරන හොඳ මාසයක්. ඒ නිසා ලංකාවාසී ලෝකවාසී ජනී ජනීනි වෛරය ක්‍රෝධය නැති කළා බුදුදහමත් එක්ක බැඳීමෙන් හොඳ දේ ගැන හොඳයි කියලා කියන්න කුමන්ත්‍රණ කරන්නේ නැතුව වෛරකම් කරන්නේ නැතුව මේ රට ජාතිය බේරගෙන සිංහලේ බේරගන්න මේ ශ්‍රී ලාංකිකයෝ බේරගන්න ශ්‍රී ලංකාව ලෝකයේ අද්විතීය බලගතු රාජ්‍ය බවට පත් කරන්න අපි ඔක්කොම පෙළගමු. ඔබලා සියලු දෙනාටම ධර්ම ඥානෙ පහළ වේවා. ආදරේ දයාව කරුණා මෛත්‍රිය වැපිරේවා. ලංකාව බැබලේවා. ආරක්ෂා වේවා. ඔබලා සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. බුදුසන්නයි.